කවුද එනව නේද? ඒත් අවමංගල සිරියක් මූණේ ගැබ්බෙලා නැහනේ. උවර එකටම මරා ගන්න බැරුව හිටපු එක දිවංගත වෙලා වෙන්නේ නැති. මේ කවුද? ඇයි මොනවද දන්නේ බැලුවේ? එක්ස්කියුස් මී අයියා. මම අර ඉන්ටර්විව් එකට ආවේ. ඉන්ටර්විව් එකකට ආව නම් මෙතන අයියලා නෑ. හොඳේ. පියන් පවා සර් විතරයි සර් මේ අර ක්වොලිෆයිඩ් බ්‍රයිඩල් ඩ්‍රෙසර් කෙනෙක් වොන්ටඩ් කියලා ගිය අවුරුද්දේ කුණරස පත්‍රේ දාලා තිබ්බේ. ඇටික අද මගේ පත්‍රේ ගොතලා තිබ්බේ පත්‍රෙ පිටුවේ. මම ඒකට ආවේ. ඒ අපේ අර මංගල සේවයට තමයි ගිය අවුරුද්දේ ඒක ඕන කරලා තිබ්බේ. අපි ඒක වැහුවනේ. මේක මොකක්ද එතකොට? මේ ඉතිරි වෙලා තියෙන්නේ අවමංගල සේවය විතරයි. දැන් ඔයාලා මේ මංගල වැඩ කරන්නනේ දන්නේ නේද? අපි මෙතන කරන්නේ අවමංගල වැඩ. හැබැයි ඉතින් දෙකම එකයි. කැමති නම් ජොබ් එකක් බලලා දෙන්න පුළුවන්. හැබැයි ඉන්ටර්විව් කරලා බලලා තමයි ගන්නෙ. හොඳේ. සර් මමත් ඉන්ටර්විව් නොකර කිසිම ජොබ් එකකට යන්නේ. මාව ඉන්ටර්විව් කෙනෙක් කෙනාව බලලා වඩාගෙන ඉඹලා ඉන්ටර්විව් කරන විදිය බලලා තමයි මං ජොබ් එක බාරගන්නේ. හරි කො ගන්නකො බලන්න තියෙන සහතික එහෙම තියනවා නම්. සහතික කියන්නේ මෙන්න මේක. මේ උප්පෙන සහතිකේ. උප්පෙන සහතිකේ පා මට පේනවනේ ඔයා ඉපදිලා ඉන්න කෙනෙක් කියලා. අනික මේක අවමංගලනේ. නැත්ද මරණ සහතිකේ? නෙමෙයි සෝරි මේ ඒව නෑ නේද? මේ වෙනේ වනද්ද? වෙනේ මේ තියෙන්නේ. තව තියෙනවා 6ක්. බලන්නකෝ. මේ මොනවද මේ? යකෝ කසාද සහතික 3යි දික් කසාද සහතික 3යි. ඔය ඔක්කොම වගේ. නැදෙත් 3ක් හම්බ වෙනවා. සහතිකයි. සුදුසු ගන්න ඉතින් ඕනෑවටත් වඩා තියෙනව නේද? දැන් ඉඳලා වැඩ කරන්න පුළුවන් නේ? පුළුවන් සර්. පණ ඇති පණ නැති ඕන වැඩක්. නංගි මං තමයි මේ මල්ශාලාවේ එම්බාම්පියා. ඔයාගේ නම මොකද්ද කිව්වේ? අයියේ මගේ නම මුණින් අතට තොයනගේ සතපුනිකා. සතපුනිකා. මල්ශාලාවක වැඩ කරන කෙනෙක්ට කියාපු නම. හැබැයි නංගි ඔයා මේක හොඳින් මතක තියාගන්න. මොකද්ද අයියේ? මේකේ වැඩ කරනකොට ඔය පැත්තක් අල්ලලා හිටගෙන සැතපෙන්න, මල් කඩන්න, රස්තියාදු ගහන්න ඒවට ලෑස්ති වෙන්න එපා. හොඳේ? අයියේ ඇත්තටම මෙතන මොන වගේ දේවල්ද කරන්න තියෙන්නේ? ඔයාලට මොනවද කරන්න පුළුවන්? මං අහගෙන හිටියේ විවාහ සහතිකයි දික්කසාද සහතිකයි විතරයිනේ තියෙන්නේ නේ. මෙහෙමයි අයියේ. මට සහතික නැති වුණාට ඕන වැඩක් පළපුරුද්දෙන් බලන් ඉඳලා අල්ලගෙන කරන්න පුළුවන්. මගේ ටැලන්ට්ස් ඔය කොළවලට සීමා වෙලා නෑ අයියේ. හරි ඉතින් දැන් මොනවද ඒ ටැලන්ට්ස්? මෙහෙමයි. මට පුළුවන් ඕනම කෙනෙක්ගේ හිත හොරාගන්න. ඒ වගේම ඕනම පවුලක් කඩා ඉරවන්න පුළුවන්. අප්පද බෝල ඇත්තද? මෙයා හින්දා නුදුරු අනාගතේ අපේ පවුලේ මාව එම්බාම් කරයිද මන්දා. නංගි මොඩක් තාරින්නකෝ. ඔය දැක්කද අයියේ? මං හිතලා නෙමෙයි. ඕන කෙනෙක්ගේ හිත ගන්න මට පුළුවන් නේ. ඒකින්ද එහෙම වෙන්නේ. මේ මට නැතුව අපේ අර කුම්මෙහි මුදලාලිද එහෙම කළාට කමක් නෑ. හොඳේ. හිතලා ගන්නව නෙමෙයි කිව්වාම. හරි. මේ දැන් ඔයාට තව හිතලා කරන්න තව දෙයක් තියෙනවා. හොඳේ. ඒ මොකද අයියේ? ඔයාට මෙතන මූලිකව කරන්න තියෙන්නේ දැන් මලගයක් වෙලා. කවුරු හරි අපිට වැඩේ බාර දෙන්න ආවම එයත් එක්ක එකතු වෙලා මුලින්ම අඬන්න ඕනේ. දුක තුනී වෙනකල්. ඊට පස්සේ ඒ කස්ටමර්ගේ හිත හදන්නත් ඕනේ. කොයිතරම් හොඳට හදන්න ඕනද කියනවා නම් අපේ මෙතන තියෙන වටිනම පෙට්ටිය අරගන්න හිතනකල් හිත හදන්න ඕනේ. අතිමාලගෙන තරතත දාලා ඉබල වගේ හිත ඇදුවට කමක් නැද්ද අයියේ? කමන්නේ. මේක පෙට්ටියගේ අයිද මන්ද? එම්බාම්පියා මුදලාලි මෙයාට වරෙන් එන මෙන්න මේ රිචප්පනිස් ළමයාට වැඩ ටික උගන්වන්න ඕනේ. හොඳේ? මුදලාලි මේ ඇත්තටම මේ ළමයාට තියෙන දැනුම හැටියට මට මෙයාගෙන් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මට මේකක් තමයි හොඳටම පුළුවන්. මම මේ දාගෙන ඉන්න මේකප් එක උනත් මම තනියමයි දාගත්තේ. ඔයා දාලා තියෙන මේකප් එක බැලුවාම අර මිනියට දාන මේකප් වැඩේ ඔයාට පුළුවන් බව පේනවා. එහෙම අවුලක් නෑ. එම්බාම් පැත්ත ඉගෙන ගන්නකෝ. මම මංගල මේකප් කරපු හින්දා සර් අවමංගල කරන්න ලේසි මට. කම්ප්ලේන් එහෙමත් එන්නේ නෑනේ. මේ එතකොට සාරි එහෙම අඳන්න පුළුවන්ද? මං ඇහුවේ මේ ඩෙඩ් බොඩියක් වගේ ආවොත් සැලොන් එකේ සාරි අඳන්නෙත් මම තමයි. මේ ඔයා ඩෙඩ් බොඩිය හිටවලා අල්ලන් ඉන්නව නම් මට ඇඳුවේ හැකි. මටත් ඉතින් නිදි කරවලා අඳන්න අමාරුයි. මමත් හිතවලා තමයි ඇඳුවේ. හැබැයි අල්ලන්න කවුරුත් නැති හින්දා මේ වෙනකල් බාල්කෙට ලණුවක් දාලා බෙල්ලෙන් එල්ලලා තමයි ඇඳුවේ. බෙල්ලට තොණ්ඩුවක් දාලා බාල් කෙල්ලුවම මැරෙන මිනිස්සු. මට අමතකුණා. ඩෙඩ් බොඩි මැරෙන්නේ නෑනේ නේද? මේ හරි එහෙනම් දෙන්නත් එක වැඩ ටික බෙදාගෙන කරන්න ඕනේ. මේ එම්බැම්පි අයියේ නංගි සාරියට වඩා මට ලස්සනට අඳින්න පුළුවන් ගුජරාටි. ඒක ඇඳුවම පට්ටාලු. මේ සතපුනිකා නංගි
අපේ මේ මල් ශාලාවට වැඩිපුරම ඉන්නේ අවුරුදු 80 පැන්න ආච්චිලා. එයාලට ගුජරාටි සෙට් වෙයිද? මිහෝ සෙට් වෙනවා දානවා. ලස්සනයි මාරම ලස්සනයි. මේ නංගි. ඔයාගේ ප්‍රධානම වැඩේ ඔයා අමතක කරන්න එපා. එන්නේ කවුද? එයාලත් එක්ක සෙට් වෙලා අඬලා වටිනම පෙට්ටිය කරගස්සන එක තමයි කරන්න ඕන. හොඳේ? අයියේ. දැන් කවුරු හරි සල්ලි නැති අසරණ කෙනෙක් આવුත් මොකද කරන්නේ? ඔක්කොම වැඩි ගණන් වල පෙට්ටිද තියෙන්නේ එතකොට. අපේ මුදලාලිට අනුව මෙතන මිනි පෙට්ටි දන්සල් නෑ. හොඳේ? එහෙම 2.50ට පෙට්ටි හොයන් ආවොත් අපි මෙතන තියෙන ඒවා දෙන්න බෑ කියලා අර තල්ලුව හන්දියේ තියෙන සහන මල් ශාලාවට යවන්නයි ඔයාට තියෙන්නේ. අපරාධනේ අයියේ. අපිට එන කස්ටමර් කෙනෙක් වෙන තැනකට යවන්න. ඒක අපරාධේ. මං නම් ඒ වාසනේ අයියේ. අපි කියමු කොළඹින් ගන්න කියලා. ඔය ඉතින් මේ සතපුනිකා මෙතන පෙට්ටිවල ගණන් නිකන් සහ ගහනවා වගේ කාට හරි තේරුනොත් වහාම ඒ සහන මල් ශාලාවට තමයි යවන්න ඕනේ. ඒ මොකෝ අන්නේ? ඒ මල් ශාලාවත් අපේ මුදලාලියගේනේ. මේ හතරමයි මේ ඉන්නේ කොහොමද? ගහනවා මල් වඩමකින් දතක් යන්න. හොඳේ? හැබැයි ආවොත් නම් ඇත්තමයි හතර අංජ කඩලා පෙට්ටියකට දානවා. මොකද? එම්බම්. ඔව්. පණපිටින් එම්බම් කරනවා. ෆෝමලින් ගහන්නේ. වරින්ක පුළුවන් නම් ඡන්දිය. සතපුනිකා කාවදේ පණ පිටින් එම්බාම් කරන්න හැදුවේ? දැන් මේ පැත්තට එන්න හදන්නේ කවුද? අන්තිමට ඩිවෝස් වෙච්ච හස්බන්ඩ්. හාරණසිරි. එයා කියනවා සර් ඔය මිනි වලවල් කපන්න හරි ටෙම්පරියක් සෙට් කරන්නලු. හාරණසිරි? යකෝ මම එහෙම නමක් ඇහුවමයි යෝ. ඔව් අයියේ. හැබැයි ඔය හාරණ වැඩේ හරිම සීරියස්ලි කරනවා. මම මල් හිටවන්නේ වලවල් හාරන්න දෙන්නේ ඔය හාරණසිරි අයියට. ඒ කියන්නේ දැන් මිනිහට හොඳට හාරන්න පුළුවන් ඇති නේද? මට පුළුවන් සර්. පෙට්ටිය සයිස් එක දෙන්න පටගාලා මිනි වල හරන්න. මේ කවුද මේ? මම හාරණසිරි. කලින් ඇවිල්ලා පවුලට නොපෙනී හිටියේ. වචනේ ආපු ගමන් තමයි දිස්සුනේ. සර් ඕනෙම ගල් බරුළු තද පසක 4 ලියන හාරන්න විනාඩි 5න් රස්සාව දෙන්න සර්. නෑ මේ අද ගල් බරුළු පස නෙවෙයි. ඉතා බුරුල් අතින් උනත් හාරන්න පුළුවන් පසක් තියෙන්නේ. හැබැයි පොඩි කේස් එකකට තියෙන්නේ ඉතා රහසිගතව හොරෙන් රැට තමයි මාත් එක්ක හාරන්න තියෙන්නේ ඕන්. ඒ හාරලා ගන්න වලලපු සුපිරි මිනි පෙට්ටි මෙතෙන්ට. එතකොට ඔය 2.50 ලාභ පෙට්ටි සහන කඩේට ගොඩ දාලා නැවත ගෙනහල්ලා දෙන්න තියෙන තේරුණානේ. බොරු කියන්නේ නෑ සර්. මාත් හරි ආසයි රීසයිකල් වැඩවලට. මේ පෙට්ටිය ගේන්න ඕනේ බොඩිය නැතුවනේ. මේ බොඩිය ආපහු අයිති ගේලකට ඇඩ්මිට් කරන්නද? එතකොට ආයි පෙට්ටියක් ගන්න වගේ කට්ටිය මෙහෙට එයිනේ. උඹ හදන්නේ පෙට්ටිය හාරපු අපි දෙන්නට පෙට්ටි දෙකක් සෙට් කරන්නයි බං. ඒ වැඩේ අවුල්ද? එම්බප්පේ දැන් ඔය මේ තියන්නේ නැවත ගොඩ දාන ලද මිනි පෙට්ටිද? නැතුව ඉතින් උඹ කියන්නේ මේ ලක්ෂ ගණන් වටින රබර් ලීය කලවර කරපු පෙට්ටි නිකන් පස්සෙන් අරින්න කියලයි. මේ සමහර පෙට්ටි 4-5 පාර ගොඩ දාපුවා බං. මේ අයියේ මේ දැන් ඔය මිනිත් එක්ක වැළලුවාම පෙට්ටි ඩැමේජ් වෙන්නේ නැද්ද? හිතේ දුකට පස් කඩුව අතාරිනවනේ සවල් වලින්. නෑනේ ඩැමේජ් වෙන්න දෙන්නේ. මල ගෙදර උන් වල කැපුවාම අපි හොරෙන් රැයට කනත්තට ගිහින් වල වටේට තියෙන පස්වල තියෙන ලොකු ගල් අයින් කරලා රයිසියෙන් හලනවනේ. නැත්නම් පෙට්ටියට දඩ ගාලා ගල් වැටෙනකොට අපේ මුදලාලිගේ පපුවට ගල්ලින්ෙන් අනිනවා වගේනේ. මිමි අන්න කවුද කස්ටමර් කෙනෙක් කඩාගෙන අඬාගෙන ඉනවා. එනවා මාත් එක්ක අඬන්න. මොකද මූණ දිහා බලන් ඉන්නේ. ඇත්තටම ඇඬෙන්න කොන්දට දෙකක් පයින් අනින්නද? එපා පයින් අයින්දපා මේ උඩේනේ. යන් අපි පවුල් පිටින් අඬපු. විවාහ දිවි වෙච්ච දේවල් සිහි කරලා මලගයක් වගේ ඇඬුව හැකි මට යක්කෝ. හරි අනේ මේ දුක. ඇයි මේ දුක දුන්නේ? අයියෝ කොහොමද දෙයියනේ දරාගන්නේ? ඇයි කිරිමාමේ අපිව දාලා ගියේ? අන්නේ කො අපේ මල් ශාලාව පහු කරන් යනවා. මේ අඬ අපිව පහු කරන් යනවා පේන්නේ නැද්ද? බලන් ඉන්නේ. පස්සෙන් එලවන් ගිහින් වඩාගෙන ඇතුළට අරන් ඇවිල්ලා සනසවල හිත හදලා මලගේ බාර ගන්නවා මිනිස්සු. අයියේ ඔවින්න අයියේ ඔබ අඩාඩේ යන්න එපා අයියේ. වේන්න මිනිස්සු අපිට තමයි ඔය වගේ කරදර වෙන්නේ. එන මගේ උරසට ඔළුව තියාගෙන දුක තුනි වෙනකල් අඬලා අපි පස්සේ කතා කරමු. පොඩේ එන්නකෝ. අනේ මට වාව ගන්න බෑ. මගේ කිරිමාම ඇයි අපිව දාලා ගියේ? අයියෝ මේ දැන් වෙච්ච දේ වුණා. මාමගේ ආත්මයට ශාන්තියක් වෙන්නේ. අපි අවසාන කටයුතු ටික පිළිවෙලට ලස්සෙන්ට ඉස්තරම් විදියට කරමු. මොන අවසාන කටයුත්තක්ද? ඒකෙන් ඔයා කිසි දාලා ගියා කියලා මලේ නැද්ද? විකාරද? අපේ ගල් වැඩපොලේ කිරිමාම අපිත් එක්ක තරහා වෙලා ගමේ ගිහින් පඩිසලි පිටිකතාව. අනේ අම්මේ මට වාවන්නේ නැහැ දෙයියනේ. ඇයි අපිව දාලා ගියා? අයියෝ යකෝ මෝ එම්බාම් කරලා පණ පිටින් වල දාන්න ඕනේ.
සර් ආ අනිද්දාට නැකත් දවසක් සර්. මේ මල් වඩම් වලින් බොකේ ටිකක් හදලා ඉස්සරහ ඩිස්ප්ලේ දාලා ආයි මංගල පෙත්ත පටන් ගමුද සර්? එපා නිකන් මහන්සියලා තේරුම් නැහැ ළමයෝ. ඔය එකලඟ ස්වභාවික විපත් මිනිස්සු අරගන්නේ නෑනේ. මේ මුදලාලි අන්න කස්ටමර් කෙනෙක් ඉනවා. ඉන විදියෙන් නම් මලගයක් වෙන්න බෑ. මූණෙලා හිනාවක් ගැබ් වෙලා තියෙනවනේ. නිකන් ෆන් එකේ එන්නේ. එහෙම කියන්න බෑ බං. මට තියෙන අත්දැකීම් වල ඇටියට මම ටක්කෙටම කියන්නම් ඔය ෂුවර් එකටම මලගයක්. පවුල මැරිලා තියෙන්නේ. ඔන්න බලහංකො බොරු නම්. මේ මල්ශාලාවේ කවුරුත් නැද්ද? එන්න මැතිතුමනි වාඩි වෙන්න මොනවද බොන්නේ? කූල් එකක් දීලා හදවත සෑහළු කරගෙන ඉමු අපි ඉස්සල්ලාම. මේ මට කූල් පොල මාවත් මේක මං අපේ පවුලත් එක්ක යවන්න දාදන්නේ. බොන්න මුකුත් එපා මුදලාලි. පෙට්ටි තෙනෙව්ව බලලා එකක් ගම්මුකෝ. සරේටියෙන් යන්නේ තුරා. සංසාරේ එකට ඉන්න පෙරුම් දම්පුරා. ජීවන ගමන් නගී සෙවණෙල්ලක් වගේ එකට අත්වල බඳන් ඇවිත් තම පෙම්බර ස්වාමියාට සමුදී යන සොඳුරු බිරිඳකගේ ඒ අවසන් මොහොතේ අනේ නංගිගේ සැනසුම් වදන් වලින් නම් මගේ හිත පොඩ්ඩක් හැදුනා. ඇත්ත කියන්න බෑ. අයියේ ජීවත් වෙලා ඉන්න කාලේ නොවින්ද සැපක් මලාට පස්සෙවත් පවුලට දෙනවා නම් මෙන්න අවස්ථාවයි. තොර ගහන උන්ටත් නම්දුයි. සුපිරි සැප ගමන ලක්ෂරි පෙට්ටිය 80යි අයියේ. මගෙන් ඩිස්කවුන්ට් එකකුත් දාලා 70කට දෙන්න. මේ අත තියලා බලන්න කුෂන් එක අයියේ. මේ බලන්න. මේමයි සල්ලි නම් ප්‍රශ්නයක් නෑ. තිබ්බ ප්‍රශ්නේ තමයි ඔය අවසන් ගමන් යන්නේ. දැන් ATM කාඩ් එක මගේ ළඟනේ. අපේ පවුල ජීවත් වෙලා ඉන්න තාක්කල් එයා ජීවිතේ වින්දේ නෑනේ. සල්ලි කෝටි ගාණක් මට ඉතිරි කරලා එයා යන්න ගියා. මේ හරි එහෙනම් ඉතින් අපි දැන් මේ ෆියුනරල් එක ගම්මු නේද? 4 වරිගයට උණ ගැනෙන්නම. මේ මුදලාලි සර් ඔයා පැත්තකින් ඉන්නකෝ මම බිස්නස් එක කරකවලා ගන්න. කොහොමද එන්න දුකතුනි කරන්න. කො අත දෙන්න. එන්න මේ පැත්තට. යකෝ සුවද කිව්වට මාරාන්තික සුවද සේවයක් නෙමේ මේකේ තියෙන්නේ. මේ මුදලාලි වෙන්න. ඇයි? අන්න අපේ පවුල අර ගෑණි මැරිච්ච මිනිහත් එක්ක ත්‍රිවිල් එක නැගලා යනවා. මට උනේත් ඕකනේ. යකෝ අද්දාවද බනවත් නොකිය අරු ගියාද ඒ පාර?